සුබ දවසක් වල සියලු දෙනාටම. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මම මගේ වෙබ් ප්‍රෝග්‍රෑමින් 1 කියන සබ්ජෙක්ට් එකට හදපු eShop වෙබ් ඇප්ලිකේෂන් එකේ ප්‍රොඩක්ට් එකක් බයි කරන ප්‍රොසෙස් එක මම කොහොමද සිද්ධ කරන්නේ කියන එක ගැන. ඉතින් මෙන්න මේ ප්‍රොසෙස් එකේදී මම පේමන්ට් ගේට්වේ එකක් යූස් කරනවා අපේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක බයි කරන ප්‍රොසෙස් එක ඔන්ලයින් අපිට කරගන්න පුළුවන් වෙන්න. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මම මෙන්න මේ ප්‍රොඩක්ට් එක බයි කරන ප්‍රොසෙස් එක කරගෙන තියෙන්නේ කියලා. හරි අපි මුලින්ම බලමු කොහොමද අපි මෙන්න මේ ප්‍රොඩක්ට් එක අපි යූස් කරන පේමන්ට් ගේට්වේ එක through ඔන්ලයින්ව පර්චේස් කරගන්න කියලා. ඉතින් මෙන්න මෙතන අපි පේමන්ට් ගේට්වේ එක යූස් කරන්නේ අපේ ලංකාවේ ප්‍රොඩක්ට් එකක් වෙන Pay Here කියන පේමන්ට් ගේට්වේ එක. හරි ඉතින් අපි පේමන්ට් ගේට්වේ එක through කොහොමද අපි ප්‍රොඩක්ට් එක පර්චේස් වෙන්නේ කියලා බලමු. ඉතින් මම මෙතනදී මෙන්න මේ විදිහට ප්‍රොඩක්ට් එකක් තෝරගන්නවා. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එක buy කරන තැනට කියන්නේ අපි සිංගල් ප්‍රොඩක්ට් view එකට මෙන්න මේ විදිහට එනවා. ඉතින් මෙන්න සිංගල් ප්‍රොඩක්ට් view එකට ඇවිල්ලා මම මෙතනදී මෙන්න මේ විදිහට buy now කියනකොට මෙන්න මෙහෙම ක්ලික් කරනවා. ඉතින් මෙන්න මේ ක්ලික් කරාට පස්සේ අපිට අපේ pay here එකේ pop up එක open වෙනවා. ඒ කියන්නේ අපේ මෙන්න මෙතන තමයි අපේ credit card details ටික enter කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මම enter කරනවා. ඉතින් මෙතන sandbox එකක් තමයි use කරන්නේ. එතකොට අපේ මෙන්න මේ card number එක අපිට මෙන්න මේ sandbox testing වලින් මෙන්න මේ විදිහට ගන්න පුළුවන් අපේ pay here දීලා තියෙන. ඊට පස්සේ මම මෙතනදී pay කියන එක මෙන්න මේ විදිහට click කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ payment එක success වුණා. ඉතින් මෙන්න මේ success වුණාට පස්සේ අපි මෙන්න මේ විදිහට අපේ ඉන්වොයිස් පේජ් එකට අරන් යනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපේ ඉන්වොයිස් පේජ් එකට අරන් ගියා කියන්නේ අපිට මෙන්න මේ විදිහට මේක print එකක් වගේ අරගන්න පුළුවන්. ඉතින් අපිට මෙතනදී අපේ payment එක හරියට වෙලා අපේ product එක purchase වුණා මෙතනදී බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි අපේ Visual Studio පැත්තට ගිහින් බලමු මම මෙන්න මේ payment gate එකත් අරගෙන අපේ මෙන්න මේ process එක කොහොමද කරගෙන තියෙන්නේ කියලා. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මගේ Visual Studio එක open කරගන්නවා. ඉතින් මෙන්න මේ Visual Studio එකට ඇවිල්ලා මම මෙතන එනවා අපේ single product view කියන මෙන්න මේ page එකට. ඉතින් මෙන්න මේ page එකේ තමයි අපි අපේ product එක purchasing කරන මෙන්න මේ buy now button එක තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන ඇවිල්ලා මම අපේ මෙන්න මේ buy now කියන button එක තියෙන තැන මෙන්න මේ විදිහට scroll කරන් යන්න. ඉතින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා අපේ මෙන්න මේ buy now කියන මෙන්න මේ බටන් එක. ඉතින් මෙන්න මේ විදිහට අපිට මෙන්න මේ බටන් එකේදී on click එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට pay now කියලා. ඉතින් මෙන්න විදිහට pay now කියලා තියෙන අපේ function එකට අපි මෙතනදී parameter එකක් pass කරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට අපේ product data වලින් අපේ product ID එක මෙතෙන්ට අපේ මෙන්න මේ parameter එක විදිහට මම pass කරගෙන තියෙනවා. ඉතින් එතකොට මෙන්න මේ pay now කියන අපේ ෆන්ක්ෂන් එක කෝල් වෙන වෙලාවට මෙන්න මෙතන තියෙන අපේ product ID එක අපේ මෙන්න මේ pay now කියන ෆන්ක්ෂන් එක පැත්තට යවනවා. ඉතින් එතකොට අපිට පුළුවන් මෙන්න මේ ෆන්ක්ෂන් එක ඇතුළේදී මෙන්න මේ අපේ product ID එක catch කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ single product view එක පැත්තේ අපේ on click එක add කරගෙන තින්නේ. එහෙනම් අපි දැන් අපේ JavaScript එක පැත්තට ගිහින් බලමු මෙන්න මේ pay now කියන ෆන්ක්ෂන් එක ඇතුලේ මම මොනවද කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ JavaScript එක open කරගන්නවා. හරි ඉතින් මෙන්න මේ මම JavaScript එක open කරගෙන මගේ මෙන්න මේ pay now කියලා තියෙන function එක තියෙන තැනට එනවා. ඉතින් මෙන්න මේ pay now කියන function එක තියෙන තැන අපි මෙන්න මේ විදිහට ID කියලා අපේ එන්න parameter එක catch කරගන්න මෙන්න මේ විදිහට variable එකක් create කරගෙන තිනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ parameter එක මෙන්න මෙතනින් අරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අරගෙන ඒක ID කියලා දාගන්නවා. ඉතින් මෙතනදී ඊට පස්සේ මම qty කියලා variable එකක් create කරගෙන document.getElementById qty input මෙන්න මේ කියන ID එකෙන් dot value එක අරගෙන දිනවා. ඉතින් අපි බැලුවොත් මෙන්න මේ අපේ මෙන්න මේ ID එක මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ මෙන්න මෙතන තියෙන අපේ මෙන්න මේ input field එකේ තියෙන අපේ මෙන්න මේ product එකේ quantity එක ගන්න එක තමයි මෙන්න මෙතනින් කරගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ID එක ඇතුලේ මෙන්න මේ input tag එකට set වෙලා දෙනවා අපේ product quantity එක. ඉතින් මෙන්න මේ quantity එක මෙන්න මෙතනින් අරගෙන මෙන්න මේ qty කියන variable එකට assign කරගන්නවා. ඉතින් මෙන්න විදිහට assign කරගත්තට පස්සේ අපි මෙතනදී අපේ XML HTTP request එක create කරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට මේක අපි request කියලා variable එකකින් අල්ල ගන්නවා. ඉතින් මෙන්න මේ request කියන variable එකකින් අපි මෙන්න මේ value එක ගත්තට පස්සේ මෙතන request.onReadyState change කියලා මෙතන anonymous function එකක් create කරගෙන තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ anonymous function එක ඇතුලේ තමයි අපි අපේ Ajax
ඇනලයිස් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන Ajax ඇනලයිස් කරන්න නම් මෙතනදී if condition එකක් දාගෙන අපේ request.ready state එක equal ද බලලා මෙන්න මේ විදිහට forward. ඊට පස්සේ මෙතනින් and එකක් දාගෙන request.status එක equal ද බලලා 200 වලට. ඉතින් මෙන්න මෙතන status එක අපේ ready state එකයි බලලා ඉතින් මෙන්න මේ condition එක if වුණොත් අපි මෙන්න මේ විදිහට අපේ response එකට එනවා. ඉතින් මෙන්න මේ response එකේදී අපි මෙන්න මේ අපේ request එක එන response එක අපි මෙන්න මෙතනදී catch කරගන්න variable එක create කරගෙන දිනවා මෙන්න මේ විදිහට response කියලා. ඉතින් මෙන්න මෙතනින් පල්ලෙහා තියෙන part එක ගැන මම අපේ වීඩියෝ එකේ ඉස්සරහට කතා කරන්න. ඉතින් මෙන්න මේ part එක ගැන අපිට කතා කරන්න අපේ process file එක පැත්තේ මොන වගේ process එකක් වෙලා තියෙනවද කියලා දැනගෙන ඉන්න එක අත්‍යවශ්‍යයි. ඉතින් ඒක නිසා මම මෙතනදී මෙන්න මේ part එක skip කරලා මෙන්න මෙතන යට දැන් කතා කරනවා. ඉතින් අපි ඊට පස්සේ මෙන්න මේ විදිහට හදාගත්තු request එක මෙතනදී මම මෙතන send කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි send කරගන්න අපි මෙතනදී කොතෙන්ද යන්නේ මොන method එකෙන්ද යන්නේ වගේ දේවල් මෙන්න මේකට කියලා ඉන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට කියන්න මම request.open කියලා දාගෙන මෙතන මෙන්න මේක කොතෙන්ද යන්න ඕනේ මොන method එකෙන්ද යන්න ඕනේ කියන එක මෙතන කියලා දෙනවා. ඉතින් මෙන්න මේ product එක යන්න ඕනේ මෙන්න මේ get කියන method එකේ. ඒ වගේම කොතෙන්ද යන්න ඕනේ මෙන්න මේ binaprocess.php කියන මෙන්න මේ file එකට. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ data ටික get method එකෙන් යවන නිසා මෙන්න මේ විදිහට අපිට අපේ URL එකට bind කරලා තමයි අපේ මෙන්න මේ data ටික යවන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ data යවද්දි මම මෙතනදී name value pairs විදිහට මෙන්න මේ PID එක විදිහට අපේ ID එක ඒ කියන්නේ අපේ මෙන්න මේ ගන්න product ID එක මෙතනදී මෙන්න මේ විදිහට එකතු කරනවා. ඊට පස්සේ quantity එක විදිහට අපේ product quantity එක මෙන්න මේ විදිහට අපේ URL එකට bind කරනවා. ඉතින් මෙන්න මේ විදිහට bind කරාට පස්සේ මෙතන request.send කියලා අපි මෙන්න මේ request එක අපේ මෙන්න මේ binaprocess.php කියන අපේ මෙන්න මේ process file එකට මෙතනදී මෙන්න මේ request එක send කරනවා. ඉතින් අපි දැන් බලමු අපේ process file එක පැත්තට ගිහිල්ලා කොහොමද මෙන්න මේ වෙන data ටිකෙන් අපි අපේ process එක කරගන්නේ කියලා. හරි ඉතින් මම මෙන්න මේ දෙන වගේ binaprocess එක මෙන්න මේ විදිහට open කරගන්නවා. ඉතින් මෙන්න මේ අපේ binaprocess එක ආවට පස්සේ අපිට මුලින්ම මෙතනදී බලා ගන්න පුළුවන්. මුලින්ම මම අපේ PHP script දාගෙන දෙනවා. ඉතින් මෙන්න විදිහට PHP script දාගත්තට පස්සේ මම මෙතන session start දාගෙන දෙනවා. මොකද අපි මෙන්න මෙතනදී අපේ session management වල දාලා operations ටිකක් කරන නිසා. ඊට පස්සේ මම මෙතනදී include කරගෙන තියෙනවා අපේ connection එක. මොකද මෙතන අපේ database එකත් එක්ක මට ලේසියෙන්ම connect කරන්න පුළුවන් අපේ මෙන්න මේ connection file එක use කරගෙන. ඊට පස්සේ මම මෙන්න මෙතන පල්ලෙහාට ආවත් එහෙම if එකක් දාගෙන බලනවා set කියලා මෙන්න මේ $_session u කියන එක. ඉතින් මෙන්න මේ session u කියන්නේ අපේ user කෙනෙක් log කරන වෙලාවට එහෙම නැත්නම් user ගේ sign in process එකේදී අපි create කරන මෙන්න මේ session එක. ඉතින් මෙන්න මේ session එක තියෙනවා කියන්නේ අපේ user log වෙලා ඉන්න user කෙනෙක් මෙන්න මේ session එක නැහැ කියන්නේ අපේ user log වෙලා නැති user කෙනෙක්. ඉතින් මෙන්න මේ විදිහට අපේ user log වෙලා නැත්තම් මම මෙතනදී මෙන්න මේ else එකේදී මෙන්න මේ විදිහට අපේ response විදිහට එකක් කරනවා මෙන්න මේ විදිහට 1යි කියලා. ඉතින් මෙන්න මේ විදිහට 1 කියලා value එකක් මම යවනවා. ඊට පස්සේ මෙන්න විදිහට අපි if එක ඇතුළට આવත් ඒ කියන්නේ මෙන්න මේ අපේ user log වෙලා ඉන්න user කෙනෙක් නම් මම මෙතනදී මෙන්න මේ විදිහට ID එක අරගෙන තියෙනවා මෙන්න මේ $_get කියන super global variable එක use කරලා මෙන්න මේ PID කියන එක. ඉතින් මෙන්න මේ PID කියන්නේ අපි මෙන්න මේ පැත්තෙන් එවන අපේ මෙන්න මේ PID එක. ඒ කියන්නේ අපි අපේ data ටික bind කරලා get method එකෙන් යන PID එක. ඉතින් මෙන්න මෙතන PID එකේ value එක අරගන්න කියන අපේ product ID එක අරගෙන මෙන්න මෙතන ID කියලා variable එකකට දාගෙන තිනවා. ඉතින් ඊට පස්සේ මම මෙතන මෙන්න මෙතන QTY කියලා variable එක create කරගෙන මෙන්න මේ අපේ QTY එක මෙතනදී අරගෙන දෙනවා. ඉතින් මෙතනදී $_get කියන මෙන්න මේ super global variable එක use කරලා මම මෙතන මෙන්න මේ විදිහට QTY එක අරගෙන තිනවා. ඊට පස්සේ මම මෙතන මෙතන email එක අරගෙන තිනවා මෙන්න මේ විදිහට අපේ මෙන්න මේ session එක මෙන්න මේ session u කියලා තියෙන අපේ session එක මේකෙන් අපේ user ගේ email එක මෙන්න මේ විදිහට අරගෙන තිනවා. ඉතින් මෙන්න මේ විදිහට ගත්තට පස්සේ variable එක ඊට පස්සේ මම මෙතන පල්ලට આવත් මෙන්න මෙතන order id කියලා variable එකක් create කරගෙන මේකට මම අරගෙන තිනවා unique id එකක්. මෙන්න මෙතන unique id කියන එක අපිට පුළුවන් අපිට uniquely id එකක් generate කරගන්න. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට අපේ database එකෙන් search කරනවා select all from product where product id එක අපේ මෙන්න මේ product id එක වෙන. ඉතින් මෙතනදී කරන්නේ අපි මෙන්න මේ එන product id එක search කරලා බලනවා අපේ මෙන්න මේ product table එකෙන්. ඊට පස්සේ මම මෙතන කරලා දෙනවා අපේ product data ටික අරගෙන දෙනවා මෙන්න විදිහට අපේ product rs එක
මෙතනදී මෙන්න මේ විදිහට ෆ්‍රෙච් ඇසොක් කරගෙන ඒ කියන්නේ අපි මෙන්න මේ ප්‍රොඩක්ට් එකට දාලා ඩීටේල්ස් ටික මෙන්න මේ ප්‍රොඩක්ට් එකට කියන වේරියබල් එකට අරගෙන තියෙනවා ඩේටාබේස් එකෙන් සර්ච් කරගත්තට පස්සේ ඊට පස්සේ මම මෙන්න මේ විදිහට පල්ලෙහාට එන්නයි ඊට පස්සේ බලා ගන්න බලන්න මෙන්න CTRS කියලා අපේ මෙන්න මේ ඇඩ්‍රස් එක අරගෙන තියෙනවා. ඉතින් මෙතන database එකෙන් search කරනවා select all from user has address එක where මෙන්න මේ user ගේ email එක equal වෙන මෙන්න මේකට. ඉතින් මෙන්න මේ විදිහට අරගෙන අපි මෙන්න මෙතෙන් බලනවා අපේ city නම් එක ඒ කියන්නේ අපේ මෙන්න මේ විදිහට data ටික search කරගත්තට පස්සේ අපේ මෙන්න මේ user has address කියන table එකේ ඉන්නවද කියලා. ඉතින් මෙන්න මෙතන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපේ නම් rows ගන්න විදිහට එන්න මෙතනදී 1 කියන row count එක. මොකද user කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම එයාට අදාළ අපේ database එකේ row එකක් තියෙන්න ඕනේ. ඉතින් අන්න ඉතින් row count එක 1ට සමාන වෙනවා කියන්නේ අපේ user address එකක් තියෙනවා කියන එක. ඉතින් මෙන්න මෙතන address එකක් නැති user කෙනෙක් හිටියොත් එහෙම අපි යට මෙන්න මෙතනදී මෙන්න මේ විදිහට else එක දාගෙන මෙතනදී අපි echo එකක් දාගන්න තියෙනවා 2යි කියලා. ඉතින් මෙන්න මෙතන 2යි කියන්නේ අපිට අපේ user ඉන්නවා ඒ user මෙතනදී address එකක් අපිට දීලා නැහැ කියන එක. ඉතින් මෙන්න මේ address එකක් නැත්නම් අපි මෙන්න මේ විදිහට 2 කියන එක අපේ JavaScript එක පැත්ත response එකක් විදිහට යනවා. ඊට පස්සේ මම මෙතනදී කරගෙන තියෙනවා අපේ මෙන්න මේ process එක සිද්ධ කරගෙන තියෙනවා අපේ මෙන්න මේ if එක ඇතුළේ. ඉතින් මෙන්න මේ විදිහට මම හරි. ඉතින් මෙන්න මේ විදිහට ඊට පස්සේ මම මෙතන city data කියලා දාගෙන අපේ මෙන්න මේ CTRS කියන එකෙන් මෙන්න මේක fetch as ඔක් කරගන්නවා. ඉතින් මෙන්න මෙතන fetch as ඔක් කරගත්තට පස්සේ මම මෙතනදී මෙන්න මේ විදිහට city ID කියලා අපේ city data වලින් අපේ මෙන්න මේ city ID එක අරගෙන තිනවා. ඊට පස්සේ මම මෙතනදී address කියලා මෙන්න මේ city data වලින් අපේ මෙන්න මේ user address line 1 එක ඒ වගේම අපේ user ගේ address line 2 එක මෙතනදී මෙන්න මේ විදිහට අරගෙන තිනවා. ඊට පස්සේ මෙන්න මෙතන අපේ user ගේ address එක මෙතන create කරගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න බලන්න මෙතන district RS කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන search කරනවා අපේ city එක මෙන්න මේ විදිහට city ID එකෙන්. ඉතින් මෙන්න මෙතන අපේ city එක select කරලා මෙන්න මේ විදිහට ඒකේ data ටිකක් මෙතන fetch as ඔක් කරලා අරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන fetch as ඔක් කරලා අරගත්තට පස්සේ අපි මෙන්න මෙතන district ID කියලා අපේ district data වලින් මෙන්න මේ district ID එක අරගන්නවා. ඊට පස්සේ මෙතන මම delivery කියලා variable එකක් create කරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේක බලන්න අපි if එකක් දාගෙන අපේ මෙන්න මේ district ID එක සමානයිද 1ට කියලා. ඉතින් මෙන්න මේ විදිහට බලන්න අපිට මෙතනදී අපේ user එක දැන් මෙතන address එකක් තියෙනවා. අපිට මෙතෙන් බලා ගන්න ඕනේ ඒ user Colombo වලින් ඉන්න user කෙනෙක්ද එහෙනම් out of Colombo වලින් ඉන්න user කෙනෙක්ද කියලා. මොකද අපි මෙතනදී delivery service එක දෙද්දී Colombo වල users ලට එක price එකක් ඒ වගේම out of Colombo වල users ලට තව price එකක් විදිහට තමයි අපේ delivery fee එක මෙතනදී add වෙන්නේ. ඉතින් මෙන්න මෙතන delivery ID එක අපි එකයි කියන්නේ Colombo වල ඉන්න users ලා. ඉතින් අපිට මෙන්න මේ විදිහට ගියොත් එහෙම අපේ මෙන්න මේ district කියන table එකේ මෙන්න මේ විදිහට බලා ගන්න අපේ district ID එක කියන්නේ අපේ Colombo වල ඉන්න users ලා ටික. ඉතින් ඔන්න ඔය විදිහට අපි බලන්න මෙන්න මෙතන delivery කියන variable එකට අපේ product data ඒ කියන්නේ අපි උඩ මෙතන search කරගත්තු product එකෙන් අපේ මෙන්න මේ එක නම් අපි ගන්නවා Colombo වල එක මෙන්න විදිහට product delivery free Colombo කියන එක කියන්නේ අපි මෙන්න මේ product table එකෙන් මෙන්න මේ product table එකෙන් අපි මෙන්න මෙතනින් ගන්නවා Colombo වල delivery free එක. ඉතින් ඔන්න ඔය විදිහට අර ගන්නවා Colombo වල user කෙනෙක් නම් අපි out of Colombo user කෙනෙක් නම් මෙන්න මේ විදිහට අපි අද කියන price එක මෙන්න මේ විදිහට අරගෙන අපේ මෙන්න මේ variable එකට assign කරගන්නවා. ඊට පස්සේ මම මෙතන මෙන්න විදිහට item කියලා variable එකක් create කරගෙන අපේ product data වලින් product title එක අරන් තියෙනවා. ඊට පස්සේ amount කියලා variable එකක් create කරගෙන අපේ product data වලින් product price එක අරගෙන අපේ මෙන්න මේ එන quantity එක කීයද කියලා අරගෙන ඒක multiply කරලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අපේ product එකේ price එක quantity කීයක් තියෙනවද කියන එක multiply කරලා ඒකට මෙන්න මෙහෙම අපේ delivery එක මෙන්න මේ විදිහට add කරගෙන තිනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඊට පස්සේ අපේ සම්පූර්ණ මෙන්න මේ purchase කරන product එකට දාලා total amount එක මෙතනදී හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට හදාගත්තට පස්සේ මම මෙතනදී f name කියලා අපේ session එකේ ඉන්න user ගේ first name එක අරගෙන දෙනවා last name කියලා user ගේ last name එක අරගෙන දෙනවා mobile එක මෙන්න මේ විදිහට mobile එක අරගෙන දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනදී මම u address කියලා මෙන්න මේ u address කියන equal කරගන්නවා අපේ මෙන්න මේ උඩ හදාගත්තු address එක. ඒ කියන්නේ අපි මෙන්න මේ හදාගත්තු address එක මෙන්න මේ u address කියන එකට apply කරගෙන දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේක code එක apply කරගත්තට පස්සේ මම මෙන්න මේ විදිහට මගේ details ටික add කරගෙන දෙනවා මගේ
payment gate එකට දාලා ඊට පස්සේ මෙන්න payment gate එකට දාලා මෙන්න මේ details ටික add කරගත්තට පස්සේ මම මෙන්න මෙතනදී අපේ array එකේ මෙන්න මේ විදිහට associative array එකක් create කරගන්නවා අපි උඩ හදාගත්තු array කියන variable එකට ඊට පස්සේ මෙන්න මෙතනදී ඒකේ index එකක් හදනවා මෙන්න මේ විදිහට id කියලා ඒකට අපේ odd id අපි උඩ හදාගත්තු මෙන්න මේ odd id එක දාගන්නවා ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ item කියලා හදා ගන්නවා ඊට පස්සේ අපේ item කියන අපේ මෙන්න මේ විදිහට අපේ title එක add කර ගන්නවා product එකේ ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ amount එක ඒ වගේම first name එක last name එක කියන අපේ මෙන්න user ගේ first name last name ඒ වගේම mobile එක අපේ user ගේ මෙන්න මේ mobile එක ඊට පස්සේ පල්ලෙහාට આવොත් මෙන්න මේ විදිහට අපේ address එක මෙන්න මේ address කියන index එකෙන් අපේ address එක කියන්නේ අපේ user ගේ address එක ඊට පස්සේ මෙන්න මේ city කියන එකට අපි මෙන්න මේ city එක දා ගන්නවා ඊට පස්සේ මෙන්න මෙතන email කියන එකට මෙන්න මේ විදිහට අපේ mail එක අර ගන්නවා ඒ කියන්නේ අපේ මෙන්න මේ user ගේ email එක ඊට පස්සේ මම මෙතන MID කියලා අපේ මෙන්න මේ pay කියලාගේ merchant ID එක මෙන්න මේ විදිහට අරගෙන තිනවා ඒ විදිහට MS secret කියලා merchant secret ID එක මෙන්න මේ විදිහට අරගෙන තිනවා ඊට පස්සේ මෙන්න මෙතන currency කියන එක දාගෙන අපේ මෙන්න මේ currency එක අරගෙන තියෙනවා ඉතින් මෙතනදී LKR තමයි අපි use කරන්නේ මොකද මේක ශ්‍රී ලංකාව ඇතුලේ තමයි අපි කණුදෙනු කරන්නේ ඊට පස්සේ මෙන්න මෙතන hash එක අරගෙන දෙනවා ඉතින් මෙන්න මේ hash එක generate කරලා දෙන්නේ අපේ මෙන්න මේ විදිහට pay කියලා දීපු මෙන්න මේ code එක ඊට පස්සේ මෙන්න විදිහට අපි array එකක් create කරගත්තට පස්සේ අපි මෙන්න මේ array එක JSON encode කරලා මෙන්න මේ විදිහට JSON එකක් විදිහට අපේ මෙන්න මේ array එක දා ගන්නවා ඊට පස්සේ මෙන්න මේ JSON එක අපි මෙන්න මේ JSON encode කරලා හදාගත්තු JSON එක අපි මෙතනදී echo එකක් දානවා මෙන්න මේ විදිහට ඉතින් මෙතනදී වෙන්නේ අපි මෙන්න JSON encode කරලා හදාගත්තට පස්සේ අපේ මෙන්න මේක JSON එකක් විදිහට අපේ response එක විදිහට අපේ JavaScript එක පැත්තට එනවා ඉතින් ඔන්න ඔය විදිහට ගියාට පස්සේ අපි බලමු කොහොමද අපේ මෙන්න මේ pay here කියන එක use කරගෙන අපේ මෙන්න මේ payment එක කරගන්නේ කියලා. ඉතින් දැන් මෙතනදී අපේ response එක JSON එකක් විදිහට මෙන්න මේ විදිහට අපේ මෙන්න මේ JavaScript file එක පැත්තට එනවා. අපි දැන් බලමු මෙන්න මෙතනදී මෙන්න මේ if එකේ තියෙන විදිහට අපේ response එක අරගෙන මොන වගේ process එකක්ද මෙතනදී කරලා තියෙන්නේ කියලා. හරි ඉතින් මෙන්න මේ විදිහට දැන් අපි මෙතන කලින්ම හදාගත්තන මෙන්න මේ response කියලා variable එකක්. ඉතින් මෙන්න මේ response කියන variable එකට තමයි අපි මෙන්න මේ පැත්තෙන් එවන මෙන්න මේ තුනෙන් එකක් එන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් එක්ක මෙන්න මේක. ඒ කියන්නේ අපේ array එක. එහෙම නැත්නම් අපේ user ගේ address එක නැති වෙලාවට එන response එක. එහෙම නැත්නම් අපේ user log වෙලා නැති වෙලාවට එන මෙන්න මේ response එක. ඉතින් මෙන්න මේ විදිහට එන මේක මෙන්න මෙතනින් අල්ල ගන්නවා. ඊට පස්සේ අපි මෙතනදී බලනවා අපේ response එක equal ද මෙන්න මේ විදිහට එකට කියලා. ඉතින් මෙන්න මේ විදිහට එකට equal වෙන වෙලාවක් කියන්නේ ඒ කියන්නේ අපේ user ගේ මෙන්න මේ විදිහට user log කරලා නැති වෙලාවක්. ඉතින් අන්න ඒ වගේ වෙලාවට අපි මෙතනදී මෙන්න මේ විදිහට මෙන්න මේක display කරනවා alert එකක් විදිහට please login to your account කියලා. ඉතින් එහෙම නැත්නම් මෙන්න මේ විදිහට අපේ response එක විදිහට දෙක කියන කෙනා නම් ඒ කියන්නේ මෙන්න මේ දෙක කියන කෙනා ගැන අපේ user log වෙලා ඉන්නේ address එකක් set කරලා නැහැ කියන එක. ඉතින් මෙන්න මේ address එකක් නැත්නම් මෙන්න මේ විදිහට අපි කියනවා please add your delivery address to your profile කියලා මෙන්න මේව අපේ user profile එකට මෙන්න මේ විදිහට මෙතනින් redirect කරනවා. ඉතින් මෙන්න මේ messages දෙක එන්නේ නැතුව අපිට user log වෙලා ඉන්නේ එයාගේ address එකත් හරිනම් අපිට මෙන්න මේ විදිහට අපේ process එක වෙලා මෙන්න මේ array එක JSON එකක් විදිහට මෙන්න මේ පැත්තට එනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ array එක ආවට පස්සේ මෙතනදී මෙන්න මේ response කියන එකට එන්නේ. ඉතින් මෙන්න මෙතනට ආවට පස්සේ අපි මෙතනදී json.trace කියලා මෙන්න මේක array එකකට එහෙම නැත්නම් object එකක් විදිහට මෙතනදී create කරගන්නවා. ඉතින් මම මේක නිසා obj කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ අපිට මෙතනදී obj කියන මෙන්න මේ mail කියලා variable එක create කරගෙන මෙන්න මේ obj. මෙන්න මේ u email කියන එක. ඉතින් මෙන්න මේ u email කියන්නේ අපි මෙන්න මේ එවන u email එක. ඉතින් මෙන්න උදේ array එකේ අපි JSON එකක් විදිහට එවනවා. අපිට ඒක පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ පැත්තෙන් access කරන්න. ඉතින් අපිට මෙන්න මේ විදිහට ඒක access කරන්න. ඊට පස්සේ මම amount එකත් මෙතනදී මෙන්න මේ විදිහට අපේ object එකෙන් amount එක මෙන්න මේ පැත්තෙන් ගෙවන එක මෙන්න මේ amount එකත් මම මෙතනදී මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන මෙන්න මේ විදිහට else එකට යනවා. ඉතින් මෙන්න මේ else එක කියන්නේ අපේ මෙන්න මේ error message එක කියන්නේ blue cell log වෙලා නැති වෙලාවකදී මෙන්න මේ විදිහට address එක හදිලා නැති වෙලාවකදී නැතුව අපේ user address එක select කරලා
එයා ලොගින් වෙලා ඉන්න වෙලාවක තමයි මෙන්න මේ එල්ස් එක එන්නේ. ඉතින් මෙන්න මෙතනදී අපිට මෙන්න මේ කෝඩ් සාම්පල්ස් ටික, ඒ කියන්නේ මෙන්න මේ කෝඩ් ලයින්ස් ටික අපිට pay කියලා විසින් දෙන කෝඩ් ලයින් ටිකක්. ඉතින් එතකොට අපිට මෙන්න මේ විදිහට pay කියලා දෙන මෙන්න මේ කෝඩ් ටික අපිට මෙන්න මෙතෙන්ට දාගන්න වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට දාගත්තට පස්සේ හරි, ඉතින් මෙන්න මේ විදිහට අපි pay කියලා දෙන මෙන්න මේක ගත්තට පස්සේ අපිට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් අපේ variables ටික මෙතන දාගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ එන data ටික. ඉතින් මෙතන මෙන්න process file එක පැත්තෙන් දැන් ඔක්කොම details ටික ගත්තා. product id, code id එක වගේ ඔක්කොම ටික මේ පැත්තෙන් create කරගෙන තියෙන්නේ. අපිට තියෙන මෙන්න මේ පැත්තේ මෙන්න මේ ටික apply කරගෙන යන්න. ඊට පස්සේ අපිට මෙතන sandbox එක through, ඒ කියන්නේ මෙතන sandbox එකක් use කරන්නේ. ඊට පස්සේ අපිට මෙතන merchant id එක ගන්න පුළුවන්. ඉතින් merchant id එක අපි මෙන්න මේ පැත්තෙන් මෙන්න මේ විදිහට එවනවා. ඉතින් මෙන්න මේක අපි මෙන්න මේ පැත්තෙන් අපි obj එකේ මෙන්න මේ විදිහට mid කියලා අරගන්නවා. ඊට පස්සේ අපි return url එක මෙන්න මේක දාගෙන තියෙනවා. ඊට පස්සේ cancel url එක මෙන්න මේක දාගෙන තියෙනවා. ඊට පස්සේ notify url එක මෙන්න මේ විදිහට දීලා තියෙන url එකම අපි add කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ order id එක මෙන්න මේ විදිහට එන අපේ order id එක මේ විදිහට අරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ item එකේ කියන්නේ අපේ title එක product එක ඒකත් මෙන්න මේ විදිහට මේ පැත්තෙන් එන එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන amount එක අපි මෙන්න මේ විදිහට උඩ create කරගන්න variable එක amount කියලා මෙන්න මේකත් අපි මෙතෙන්ට මෙන්න මේ විදිහට අරගෙන දෙනවා. ඊට පස්සේ currency එක අරගෙන දෙනවා අපි හා පැත්තෙන් එන එක. මෙන්න මේ විදිහට currency එකත් අරගෙන තියෙනවා. මෙන්න මේන currency එක මෙන්න මෙතනදී අපි අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න විදිහට පාරට ගියොත් අපේ hash එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට එන hash එකත් මෙතනදී අපි අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න විදිහට user ගේ first name එක object එකෙන් last name එකත් මෙන්න මේ විදිහට මේ පැත්තෙන් එන එක අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන mail එකක් මෙන්න මෙතනදී mail එක උඩදී මෙන්න මේ විදිහට අරගන්නවා. ඉතින් මෙතන mail එක අරගෙන ඊට අපේ phone number එක, address එක, city එක, අපේ country එක ශ්‍රී ලංකා, ඊට පස්සේ delivery address එකත් user ගේ address එකම තමයි. ඒ වගේම city එකත් මෙන්න මේ විදිහට user ගේ city එකම තමයි. ඊට පස්සේ මෙතන country එක ශ්‍රී ලංකා කියලා දාගෙන මෙන්න මේ විදිහට අපේ details ටික මෙතනට add කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ add කරගත්තට පස්සේ අපිට මෙන්න මෙතනින් අපේ pay කියලා මෙන්න මේ details ටික දාලා අපේ pop up එක open කරනවා. ඉතින් මෙන්න මේ pop up එකේ තමයි අපේ details ටික enter කරන්න තියෙන්නේ අපේ credit card එක දාලා. ඉතින් මෙන්න මේ credit card එක දාලා details ටික enter කරාට පස්සේ අපිට මෙන්න මෙතනදී අපේ payment එක okay නම් මෙතන successful නම් මෙන්න මේ විදිහට අපිට අපේ pop-up එක close වෙලා අපේ මෙන්න මේ දාලා දෙන return URL එකට මෙන්න මෙතනදී එනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ return URL එකට යන්න කලින් මෙතනදී මම මෙන්න මේ විදිහට මෙන්න මේ payment එක success වුණොත් එහෙම මෙන්න මේ විදිහට save invoice කියලා මෙන්න මෙතනදී function එකකට මෙන්න මේ විදිහට call කරනවා. ඉතින් මෙන්න මේ save invoice කියන එකෙන් කරලා තියෙන්නේ මෙන්න මෙතන අපේ invoice එක කියන්නේ මෙන්න මේ product එක purchase වුණා කියලා අපේ database එකේ invoice කියන table එකට මෙන්න මෙතනදී අපේ data ටික add කරගන්න එක. ඉතින් අපි දැන් බලමු කොහොමද මෙන්න මේ save invoice කියන function එක වැඩ කරලා අපේ මෙන්න මේ details ටික අපේ database එකට insert කරගන්න කියලා. හරි, ඉතින් මෙතනදී මෙන්න මේ save invoice කියන අපි function එකට call කරන වෙලාවදී අපි මෙන්න මෙතනදී මේ විදිහට අපි මෙතනදී parameters කිහිපයක් මෙන්න මෙතෙන්ට pass කරනවා. අපේ මෙන්න මේන order id එක. ඉතින් මෙන්න මේ order id එක මෙන්න මේ pay කියලා දීලා තියෙන තැනින් අපිට මෙන්න මේ විදිහට order id එක අරගෙන දෙනවා. ඊට පස්සේ අපේ id එක මෙන්න මේ විදිහට අපේ mail එක, අපේ quantity එක, ඒ වගේම අපේ amount එක. ඉතින් මෙන්න මේ qty කියන්නේ අපි මෙන්න මේ පැත්තෙන් එහා පැත්තෙන් අපේ මෙන්න මේ පැත්තෙන් ගන්න qty එක. ඉතින් ඒක මෙතනින් අපිට ගන්න පුළුවන්. ඒ වගේම ID එක, ඒ කියන්නේ අපේ product ID එක මෙන්න මෙතනින් එන එක. ඊට පස්සේ mail එක කියන්නේ අපේ user ගේ email එක අපි මෙන්න මේ විදිහට අපේ JSON එකේ එන එකෙන් අර ගන්නවා. ඊට පස්සේ අපේ amount එකත් මෙන්න මේ විදිහට JSON එකෙන් එන එකෙන් අර ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ගත්තට පස්සේ මෙන්න මේ විදිහට save invoice කියන මෙන්න මේ function එකට අපි මෙතනදී call කරනවා. ඉතින් මෙන්න ඉතින් call කරද්දී මෙන්න මේ data ටිකත් එක්ක තමයි අපි අපේ function එකට call කරන්නේ. ඉතින් අපි බලමු මෙන්න මේ function එක ඇතුලේ කොහොමද process එක සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මෙතන මම පල්ලෙහාට આવත් එහෙනම් අපිට මෙන්න මේ function එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ save invoice කියන එකට අපේ order ID එක, ඒ වගේම අපේ product ID එක, mail එක, මෙන්න මේ විදිහට quantity එක, amount එක කියන ටික මෙන්න මේ විදිහට එනවා. ඉතින් මෙන්න මේ දෙන data ටික අපි මෙන්න මෙතනදී මෙන්න මේ විදිහට අල්ල ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අල්ල ගත්තට පස්සේ මෙතනදී මෙතන var form කියලා new form data එකක් මෙතනදී create කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට form data එකක් create කරගත්තට පස්සේ මම මෙතනදී අපේ මෙන්න මේ form එකට අපේ මෙන්න මේ උඩ එන data ටික append කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ form එකට data append කරද්දී මෙන්න මේ data append කරන්නේ name value pairs විදිහට. ඉතින් මෙන්න මෙතන name එක විදිහට මෙන්න මේක අරගෙන තියෙනවා, value එක විදිහට මෙන්න මේක අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට name value pairs විදිහට
අපේ මෙන්න මේක මෙන්න මේ විදිහට append කරගෙන තිනවා අපේ මෙන්න මේන data ටික ඔක්කොම. ඉතින් මෙන්න මේ data ටික ඔක්කොම append කරගත්තට පස්සේ මම මෙතනදී අපේ XML HTTP request එක මෙන්න මේ විදිහට create කරගෙන තිනවා. ඉතින් මෙන්න මේ විදිහට මේක create කරගත්තට පස්සේ මම ඒක මෙන්න මේ request කියන variable එකට assign කරගන්නවා. ඊට පස්සේ මම මෙතනදී මේක හා පැත්තට අපේ process file එකට යවන්න වෙන විදිහට ajax use කරනවා. ඉතින් මෙන්න විදිහට ajax analyze කරන්න ඕන නිසා මම මෙතනදී මෙන්න මේ විදිහට request.onReadyState change කියලා මෙන්න මේ anonymous function එක ඇතුලේ මම if condition එකක් දාගෙන දෙනවා request.readyState එක equal 4ද ඒ වගේම request.status එක equal මෙන්න මේ විදිහට 200 කියලා. ඉතින් මෙන්න මෙතනින් මෙන්න මේ if එක true වුණාට පස්සේ අපි මෙන්න මේ request එක අපේ ගිහිල්ලා response එක අල්ලගන්න මෙතනින් මම මෙන්න මේ response කියලා variable එකක් create කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ response කියන variable එකක් create කරගත්තට පස්සේ request.response text කියලා අපේ මෙන්න මේන response text එක මම මෙතනදී අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මම if එකක් දාගෙන අපේ response එක විදිහට success කියන එක එනවා නම් මෙන්න මේ විදිහට අපේ invoice page එකට යනවා. නැත්තම් මෙන්න මෙතනදී අපේ එන එක alert කරනවා. ඉතින් මෙන්න මේ part එක ගැන අපි වීඩියෝ එකේ ඉස්සරහදී කතා කරමු. ඊට පස්සේ මම මෙන්න මේ request කියලා අපේ request එක open කරගෙන මෙන්න මෙතන request කියන්න ඕන මොන file එකකටද ඒ වගේ මොන method එකෙන්ද කියන එක මෙතෙන් මම mention කරලා දෙනවා. ඉතින් මෙතන මෙන්න මේ කියන්න ඕනේ post method එකෙන් ඒ වගේ මෙතනදී මෙන්න මේක යන්න ඕනේ save invoice process.php කියන අපේ මෙන්න මේ ෆයිල් එකට. ඉතින් මෙන්න මෙතෙන්ට යද්දී අපි අරගෙන යන්න ඕනේ මෙන්න මේ form එක. ඉතින් මම දැන් request.send කියලා මෙන්න මේ request එක send කරගෙන තිනවා. ඉතින් මේ request එක send වෙද්දී අපි මෙතනදී form එක අපේ අරගෙන යන්න කියලා කියනවා. ඉතින් මෙන්න මේ form කියන්නේ අපි මෙන්න මේ හදාගත්තු form data එක. ඉතින් මෙන්න මේ form data එක ඇතුළට අපි මෙන්න විදිහට අපේ data ටික ඔක්කොම append කරලා තියෙනවා. එතකොට අපිට පුළුවන් අපේ process file එක පැත්තට ගියාට පස්සේ මෙන්න මේ form එකේ තිබුණු values ටික අපිට access කරන්න. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ save invoice process.php කියන එකේදී අපි කොහොමද අපේ process එක සිද්ධ කරගෙන තියන්නේ මෙන්න මේ file එකේදී කියලා. ඉතින් අපි ඒක බලන්න අපි save invoice process.php කියන file එක open කරගෙන බලමු. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මගේ save invoice process.php කියන ෆයිල් එක ඕපන් කරගන්නවා. ඉතින් මෙන්න මේ ෆයිල් එකේදී මම මුලින්ම කරගෙන තියෙන්නේ අපේ PHP script දාගෙන මෙන්න මේ විදිහට PHP ඕපන් කරගන්න තියෙනවා. ඊට පස්සේ මම මෙතන sessions use කරන නිසා මෙතන session start කියලා මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි මෙතන sessions use කරන නිසා මෙන්න මෙතන මුලින්ම අපි page එකේ session start කරනවා කියලා කියන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙතන මම connection my class එක include කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ connection එක include කරගෙන තියෙන්නේ මෙතනදී මට මගේ database එකත් එක්ක ලේසියෙන්ම communicate කරගන්න පුළුවන් වන නිසා. ඊට පස්සේ මෙතන මම if එකක් දාගෙන බලනවා ESET කියලා අපේ මෙන්න මේ user ඉන්නවද කියලා බලන. ඒ කියන්නේ මෙන්න මේ ESET කියන එකෙන් කරන්නේ මෙන්න මේ session එක set වෙලාද කියලා බලනවා. ඉතින් මෙන්න මේ u කියන session එක set වෙන්නේ අපේ user log වෙලා ඉන්න වෙලාවක. ඉතින් මෙන්න මේ log වෙලා නැත්තම් මම මෙන්න මෙතන else එකේදී echo එකක් දානවා please login first කියලා. ඉතින් මෙන්න විදිහට අපේ user ඉන්නවා නම් මෙතනදී මම මෙන්න මේ විදිහට order id එක කියන්නේ අපේ මෙන්න මේ පැත්තෙන් එවන මෙන්න මේ order id එක මෙන්න මෙතනදී අරගෙන තිනවා. ඉතින් මෙන්න මේ අපිට මෙතනදී $_post කියන super global variable එක use කරලා අපේ මෙන්න මේ data ටික access කරන්න පුළුවන් අපේ මෙන්න මේ form එකට දාගෙන තියෙනවා. ඉතින් මෙතන name value pass විදිහට දාගෙන තියෙන නිසා අපිට මෙන්න මේ name එකෙන් අර value එක access කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම order id එක, ඒ වගේම id එක, email එක, quantity එක, amount එක මෙන්න මේ ටික මෙන්න මේ විදිහට මම අරගෙන තියෙනවා variables වලට. ඉතින් මෙන්න මෙතන variables වලට අරගත්තට පස්සේ මම මෙතනදී product rs කියලා මෙන්න මේ විදිහට database එකෙන් අපේ search එකක් කරනවා select all from product where product id එක අපේ මෙන්න මේ id එක වෙන. ඉතින් මෙන්න මේ විදිහට search එකක් දාගෙන මෙන්න මේකේ product data ටික මම මේ විදිහට අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී current qty කියලා අපේ මෙන්න මේ product data වල තියෙන අපේ quantity එක අරගන්න. ඉතින් මෙන්න විදිහට quantity එක අරගත්තට පස්සේ මම මෙතනදී new qty කියලා අලුත් variable එකක් create කරගන්නවා. ඊට පස්සේ අපේ current quantity එකකින් අපේ quantity එක අඩු කරනවා. ඒ කියන්නේ අපේ product එක පැත්තේ දැන් අපේ user කෙනෙක් product එක buy කරපු නිසා අපේ quantity එක අඩු කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ quantity එක අඩු කරන්න ඕන නිසා තමයි මෙන්න මෙතනදී අපේ current quantity එක අරගෙන ඒකෙන් අපේ user buy කරපු quantity එක මෙන්න මේ විදිහට අඩු කරලා ඒක new quantity කියන variable එකට assign කරගන්නේ. ඊට පස්සේ මම දැන් database එකට update එකක් කරනවා. update product set කරන්න මෙන්න මේ product qty කියන එකට අපේ new quantity එක where මොන product එකේද product id එක අපේ මෙන්න මේ product id එක වෙනවා. ඉතින් මෙන්න මෙතන අපේ product id එක වෙන product එකක් මෙතනදී
මෙන්න මේ විදිහට quantity එක අප්ඩේට් කරනවා. ඊට පස්සේ මෙන්න විදිහට quantity එක අප්ඩේට් කරලා පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ අපේ user buy කරපු details ටික අපේ database එකට insert කරගන්න. ඉතින් මෙතනදී මෙන්න මෙතන අපේ date එක හදා ගන්න ඕන නිසා මෙන්න මේ විදිහටම date එක හදා ගන්නවා අපේ. මෙන්න විදිහට date එක හදාගත්තට පස්සේ අපි මෙන්න විදිහට database එකට insert කරගන්නවා. insert into invoice කියලා table එකකට තමයි මෙන්න මේ data ටික මම මෙතනදී insert කරගන්නේ. ඉතින් අපි බැලුවත් එම database එක පැත්තේ මෙන්න මේ invoice කියන table එක මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ invoice කියන table එක. ඉතින් මෙන්න මේ invoice කියන table එකට මෙන්න මේ විදිහට අපේ order ID එක විදිහට අපේ order ID එක, ඒ වගේම invoice date එක විදිහට අපි මෙන්න මෙතනින් හදා ගන්න date එක, ඒ වගේම amount එක විදිහට total එක විදිහට මෙතන amount එක, ඒ වගේම quantity එක විදිහට quantity එක, invoice status එක විදිහට මෙතනදී default මෙන්න මේ බිංදුව කියන එක ගන්නවා. ඒ වගේම product එකට දෙන අපේ ID එක, ඒ වගේම user email එක වෙනුවට අපි මෙන්න මෙතනින් ගන්න තියෙන email එක මෙතනින් අරගෙන මෙන්න මේ විදිහට අපේ data ටික මේ විදිහට insert කරගන්නවා. ඉතින් මෙන්න insert කරගත්තට පස්සේ මෙතනදී අපි මෙන්න විදිහට message එකක් යවනවා. එහෙම නැත්නම් අපි response එක යවනවා success කියලා. ඉතින් මෙන්න success කියන response එක යවුවට පස්සේ අපිට මෙන්න මේ response එක මෙන්න මේ අපේ JavaScript එක පැත්තට එනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ process file එක පැත්තේ මෙන්න මේ විදිහට data ටික ඔක්කොම insert කරගෙන අපේ product එකේ quantity එකත් update කරනවා. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න response අපිට මෙන්න මෙතන variable එකක් හදාන්න තියෙනවා response කියලා. ඉතින් මෙන්න මේකෙදි අපිට මෙන්න මේ response එක අල්ල ගන්න පුළුවන්. ඉතින් මෙතන මෙන්න එන response එක catch කරගත්තට පස්සේ මෙතන if එකක් දාලා බලනවා මෙන්න මේ response එක equal ද මෙන්න මේ success කියන එකට. ඒ කියන්නේ මෙන්න මේ success කියන එකට. මෙන්න මේ success කියන එකට equal නම් අපිට මෙතනදී මෙන්න මේ විදිහට window.location කරා මෙන්න මේ invoice.php කියන එකට අපේ මෙන්න මේ order id එක, ඒ කියන්නේ අපි මෙතනදී හදා ගන්න order id එකත් එක්කම මෙන්න මේක get method එකක් විදිහට අපි මෙන්න මෙතනදී මෙන්න invoice.php කියන ෆයිල් එක redirect කරනවා. ඉතින් එතන අපිට මෙන්න මේ order id එක get method එකෙන් යවන නිසා මෙතනදී අපිට මෙන්න මේ invoice.php කියන ෆයිල් එකේදී මෙන්න මේ order id එකේ value එක අපිට අරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට අපි product එක buy කරාට පස්සේ invoice page එකට යන්නත් මෙන්න මේ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන else එකට ආවට පස්සේ අපිට මෙන්න මේ විදිහට success කියන එක නෙවෙයි නම් එන්නේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ message එක අපිට මෙන්න මේ else එකේදී display කරගෙන තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ මෙන්න මේ buy now process එක කරගෙන ඒකට දා details ටික මෙන්න මෙතන invoice table එකට save කරගෙන අපේ මෙන්න මේ pay here කියන payment gate එක use කරගෙන අපි මෙතනදී මෙන්න මේ payment එකක් කරගෙන තින්නේ. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම stay safe.